සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක හරහා අපි කොහොමද YouTube channel banner එකක් සහ YouTube logo එකක් ඔයාගේ අලුතෙන්ම හදපු channel එකට add කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි බලන්න යන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාට නැරඹීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වටිනා वीडियो समग रैंडीमट कमती ना अनिवार्यම वीडियो එක like කරලා ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අවසානයේ ඔයා මේ වීඩියෝ එක ගත්ත දේ මොකක්ද කියන එකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු අපේ මාතෘකාවට. මොකක්ද අපේ මාතෘකාව? අපි කරන්න යන්නේ YouTube channel එක ගොඩක් attractive විදිහට දැනට පවතින channel අතරින් ඔබගේ channel එක ස්වීසීසී channel එකක්. ඔයාගේ channel එක ස්වීසීසී channel එකක් විදිහට වෙන් කරලා අඳුර ගන්න නම් ඔයාගේ channel එකේ බලන audience එකට ඔයා මුලින්ම කරන්න ඕන Canva app එක use කරලා ඔයා හොඳ channel banner එකක් සහ channel logo එකක් generate කරගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අපි දාලා තියෙන උඩින් මම කාඩ් එකක් දාන්නම්. එතකොට ඒක බලන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙක්ට. ඉතින්ම Canva Pro එක use කරන විදිහ ගැනත් අපි වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට නරඹන්න පුළුවන් මේ channel එකේ පහළට ගියාම. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද මේ විදිහට generate කරපු වීඩියෝ එකක් ඔයා මුලින්ම කරන්න ඕනේ. මේ වැඩේ කරන්න බොහෝ වෙලාවට desktop version එකක් තියෙනවා නම් හොඳයි. PC එකක් තියෙනවා නම් එහෙම නැත්නම් mobile device එකක් තියෙනවා ඔයාට උනත් මේක කරගන්න පුළුවන් පහසුවෙන්ම. ගොඩක්ම වැදගත් වෙන්නේ Chrome browser එක තමයි මේ වැඩේට. ඉතින් Chrome browser එක ඔයාට mobile device එක හරහා desktop version එක හරහා ඔයාලට PC device එක හරහා වුණත් මේ වැඩේ සරලවම කරගන්න පුළුවන්. ඉතින් මේ පේන විදිහට ඔයාලට තියෙන්නේ මේ screen එකේ පේන විදිහට ඔයාලට තියෙන්නේ ඔයාගේ YouTube channel එක දැනට පවතින channel එකට ගිහිල්ලා මේ පේන විදිහට ඔයාලට තියෙන්නේ මේ විදිහට channel එකට ගිහිල්ලා ඔයාලට තියෙන්නේ Canva එකෙන් ඔයා generate කරගත්ත ඔයා හදාගත්ත create කරගත්ත channel banner YouTube channel banner එක සහ YouTube logo එක ගෙනල්ලා මෙතන ඇඩ් කරගන්න ඕන. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේ PC version එකේ පේන විදිහට ඔයාට කරගන්න තියෙන්නේ Chrome browser එක open කරගන්න ඕන. Chrome browser එක open කරලා ඔයාට අදාළ channel එකෙන් තමයි මේකට log වෙන්න ඕන. channel එකෙන් log වෙලා ඔයා www.youtube.com කියලා log වෙලා ඔයාගේ channel එක මේ පේන ආකාරයට screen එකේ visit your channel view your channel කියන එක උඩ click කරන්න ඕන. ඔයාගේ channel එකේ තියෙන icon එක උඩ click කරන්න ඕන. දැනට ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා නැත්නම් ඔයාගේ අකුරක් වගේ මෙතන ලෙටර් එකක් වගේ තමයි දිස් වෙන්නේ. ඔයාගේ channel එකේ නමේ මුල් අකුරින් තමයි මෙතන දිස් වෙන්නේ. මම මෙතන දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන නිසා ඔයාට තියෙන්නේ මේ icon එක උඩ click කරන්න. icon එක උඩ click කරාට පස්සේ ඔයාට එතනදී load වෙලා YouTube studio එකට එනවා. YouTube studio එකට ආවම ඔයාට දැක ගන්න පුළුවන් වෙනවා කොහොමද channel logo එක සහ channel banner එක වෙනස් කරගන්න අවස්ථා දෙකක් මේ පේන විදිහට ඔයාට පේන්න තියෙනවා. මම මේ පෙන්නන arrow mark එක සහිතව පෙන්නන තැන් දෙකේ YouTube channel එකේ banner එක සහ YouTube channel logo එක වෙනස් කරගන්නේ කොහොමද කියන එකට YouTube studio එකට login වෙන්න පුළුවන්. ඉතින් ඔයා mobile device එකක් use කරනවා ඔයාටත් මේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. Chrome browser එක open කරලා ඔයාට කරන්න තියෙන්නේ Chrome browser එක mobile device එකෙන් open කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා desktop site කියන එක ටික් එකක් දාගන්න ඕනේ. එතකොට ඔයාට මේ mobile device එකෙන් උනත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ විදිහට ඔයාගේ file එකක් ගාවට open කරලා ඔයා Canva එකෙන් හදාගත්ත channel banner එක මේ විදිහට මෙතනට ගෙනල්ලා add කරගන්න. ඔයාට crop කරගන්න ඕනේ. ඒකත් කරගන්න පුළුවන් පහසුවෙන් මේ තියෙන අවස්ථාවේදී. ඊට පස්සේ ඔයාට add කරන්න තියෙන්නේ add කරාට පස්සේ publish කරන්න තියෙන්නේ. publish කරාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් මේක පහසුවෙන්ම ඉතාමත් කෙටි කාලයකින් ඔයාගේ channel banner එකයි channel logo එකයි වෙනස් වෙලා තියෙනවා. මේ කියන ආකාරයට ඉතාමත් පහසු වැඩක්. ඉතින් මේ channel banner එක සහ channel logo එකක් තියෙන එකෙන් අනිත් channel අතරින් ඔයාගේ channel එක වෙන් කරලා අඳුර ගන්න වෙනම ඔයාගේ channel එකටම ආවේනික වූ identity එකක් තියාගන්න audience එකට වෙන් කරලා අඳුර ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ වගේම YouTube algorithm එක බොහෝ වෙලාවට අනිවාර්යෙන් ඔයාගේ channel එක audience එක අතරට යවනවා. මේ channel banner එක සහ channel logo එක ගොඩක් creative විදිහට තියෙනවා නම් ගොඩක් attractive විදිහට තියෙනවා නම් channel banner එක සහ channel logo එකත් audience එක ඔයාගේ channel එක විතර අරන් එන්න බලපානවා. ඉතින් මේ වගේ YouTube channel එකක් grow කරගන්න කොහොමද කියන එක වීඩියෝ වගේම AI technology ගේ වීඩියෝ වගේම tech සම්බන්ධ දේවල් දැනගන්න කැමති නම් මුලින් වගේම මතක් කරලා subscribe කරලා bell icon එක click කරලා ඔයාගේ channel එකත් ඔයත් මේ වැඩේ කරා නම් ඔයකත් පහලින් කමෙන්ට් කරලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා ඉදිරියටත් මේ වීඩියෝ සමග රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අදට වීඩියෝ සමග ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.